හයි හයි ඉතින් කොහොමද මගේ යාළුවනේ වෙනදා වගේම අදත් ලස්සන අර්ථවත් වීඩියෝවක් කරන් අභිරහස් ලෝකයේ මම අරගෙන ආවා. අද මම කතා කරන්නේ ලෝකයේ විශාලතම ගංගාවල් 5 ගැන. පළවෙනි ගඟ නයිල් ගඟයි. නයිල් ගඟේ දිග සම්පූර්ණයෙන් සමානව ගණනය කළොත් කිලෝමීටර් 6650යි. ගලා යන රටවල් වන්නේ උගන්ඩා, සුගන්ඩානය, දක්ෂිණ සුඩානය, ඉතියෝපියාව, ඊජිප්තුව වගේ රටවල්. නයිල් ගඟ කියන්නේ ජල මාර්ගයක් විතරක් නෙවෙයි. එය ලොවටම තියෙන සංස්කෘතික සම්පත්වලට මහු ගඟක්. අද අපි දන්න පැරණි ඊජිප්තුව රාජ්‍ය, පිරමීඩ පුරාණ දේවදූත සම්ප්‍රදාය මේ හැමදේම පටන් ගත්තේ නයිල් ගඟ ඉදිරියෙන් කියලා ඊජිප්තු වැසියන් විශ්වාස කරනවා. අති දුෂ්කර වියලි ප්‍රදේශයකින් යුතු උත්තර අප්‍රිකාවේ ඇති එකම ජීවිත අරුත බේරා ගන්න පුළුවන් ස්ථානය නයිල් ගඟයි. බොහෝ විද්‍යාඥයින් කියනවා නයිල් ගඟ නැත්තම් පුරාණ ඊජිප්තුව කිසිදා නොතිබේ කියලා. අද අපි දන්නා පිරමීඩ, පුරාවස්තු, පුරාණ රජවරුන්ගේ කතා මේ හැමෝගේම ජීවිත කාලයේ නයිල් ගඟ තවමත් මධ්‍යස්ථානයක් කියලා. ඊජිප්තු ජනයා කියනවා නයිල් ගඟ අපේ දෙවියන්ගෙන් ලැබුණු ජීව මාර්ගයක් කියලා. නයිල් ගඟේ ජීව ලෝකයේද බොහෝ විවිධයි. කැට්ෆිෂ්, කුරුල්ලන්, පියලි, වනාන්තර ආදී ජීවීන් නයිල් ගඟේ ජීවත් වෙනවා. මේ විතරක් නෙවෙයි. පුරාණ ඊජිප්තු සංස්කෘතිය නිර්මාණය කළ ජීවන රටාව වන්නේ නයිල් ගඟයි. රටවල් 11ක් සඳහා ජලය ගලා යයි. හොඳයි. අද මම දෙවෙනියට කතා කරන්නේ දෙවැනි දිගම ගඟ වන ඇමසෝන් ගඟ ගැනයි. ඇමසෝන් ගඟ දිග වන්නේ කිලෝමීටර් 6400යි. ගලා යන රටවල් වන්නේ බ්‍රසීලය, පේරු, කොලොම්බියාවයි. ඇමසෝන් ගඟ කියන්නේ හුඟක් දිග ගංගාවක් නෙවෙයි. එය ලොව හිරු මෙන්ම හුස්ම වගේද ජීවත් පරිසර ලෝකයක්. ගඟේ ආරම්භය අන්ඩීස් කන්දැල්ලේ කහට කළු වටිනා වනාන්තර අඳුරු පළාත් කිසිදු මිනිසෙකු සඳහන් කරන බැරි පාරවල් අතරින් ගඟ ගලාගෙන ජීවිත ලෝකයක් හදා ගන්නවා. ඇමසෝන් ගඟ සම්බන්ධ වනය ලොවට 20%ක් පමණ ඔක්සිජන් සපයනවා. ඇමසෝන් ගඟේ ජල ප්‍රමාණය නයිල් ගඟට වඩා 20ක ගුණයක් විශාලය. විශාලතම පළල කිලෝමීටර් 40යි. වර්ෂාපතන කාලවල පමණයි. සෙරව්වන් ගස් මතු පිටින් හෝදන තරම් දියර පාවේ. මෙතන තියෙන්නේ ලස්සන සහ භයානකම දෙයකි. ඇනකොන්ඩා බ්ලැක් සෙරව්වන් ගස් මතු පිටකින් හෝදන තරම් දියර පාවේ. මෙතන තියෙන්නේ ලස්සන සහ භයානකම දෙයකි. ඇනකොන්ඩා බ්ලැක් කැයිමන් මේ වගේ සතුන් ගඟේ පිරිසිදු හුරුබුහුටි ලෝකයටම මුහුණ දෙන අය සඳහා අවදානම්ද එක්කම මනස් කෑමක්. තුන්වැනි ගඟ වන යන්සි ගඟ. තුන්වැනි ගඟ යන්සි ගඟයි. ඉතිහාසය, සංස්කෘතිය, ආර්ථිකය චීනයට හුස්ම වගේම මූලික මාර්ගයකි. මෙම ගඟේ දිග කිලෝමීටර් 6300කි. ආරම්භයේ හයිමාලය වලාකුළු උසයි. ඉතිහාසයේදී හදවත වගේ චීන ජීවිතයට ආධාර දුන්නේ මේ ගඟයි. වහල් රාජධානියේ සිට අද මහා නගර දක්වා නගර ගොඩනැගීම් වෙළඳාමේ සංස්කෘතියේ කේන්ද්‍රය වූයේ මෙසේය. මේ ගඟ හැම දෙයකටම භාවිත වෙන අවස්ථා බොහොමයි. බරගිනුම් ප්‍රවාහනය, කෘෂිකර්මයට ජලය, විදුලි බලය, නගර සංවර්ධනය, වගාව, අර්ථාපල්, තේ, බත්, චීන ආර්ථිකයට ලොව හුඟක් වැදගත් ගඟ තුන අතරම එකක්. යෝධු, ගොවීන්, වෙළෙන්දෝ, ඔවුන්ගේ දරුවන්, ගෙයිත්ත පැටවුන් වගේ සතුන් මෙම ගඟේ වාසය කරයි. මේ ගඟෙන් කොහේ හරියකට වැහි ඇදිලා යද්දී බත්, ඉඳි ආහාර, ජීවන ගොඩනැගීම එම වෙලේම වෙනස් වෙනවා. හතරවෙනි ගඟ වන්නේ මිසෝරි ගඟයි. ලෝකේ හතරවන දිගම ගඟ වන මිසෝරි ගඟේ මුළු දිග කිලෝමීටර් 6275කි. උතුරු ඇමරිකාවේ රජ වූ දිගුම ජල මාර්ගයයි. මිසෝරි රිවර්, මිසිසිපි රිවර් මේ දෙකම එකතු වෙලා ලොවට හුඟක් වැදගත් ජල මාර්ග පද්ධතියක් දෙනවා. ගලා යන ප්‍රධාන රාජ්‍යයන් 10ක් තියෙනවා. මොන්ටානා, උතුරු ඩැකෝටා, දකුණු ඩැකෝටා, නෙබ්‍රාස්කා, කැන්සාස්, ලෝවා, මිසෝරි, ඉලිනොයිස්, කෙන්ටුකි, ටෙනිස් ආදී වෙයි. මිසිසිපි මිසෝරි ගඟ ඇමරිකා ඉතිහාසයේ ගොවිතැන, වෙළඳාම, ගමනාගමනය සෑම දෙයකටම මූලික වෙයි.
මිසිසිපි ගඟ තම දෙසින් ඇමරිකාවේ ප්‍රසිද්ධම ගං වතුර ඇති කරයි. පස්වැනි ගඟ වන්නේ යෙනිසි ගඟයි. ලෝකයේ පස්වන දිගම ගඟ වන යෙනිසි ගඟ සයිබීරියාවේ හිමපෙත්තුකාරව හරහා ගලා යන ලෝකයේ ශක්තිමත්ම ගඟ වන මෙම ගඟේ දිග කිලෝමීටර් 5539කි. මෙහි ප්‍රධානතම රට වන්නේ රෂියාවයි. උපගඟේ ආරම්භය මොංගෝලියාවයි. යෙනිසි රිවර් සිස්ටම් එක මුලින්ම පටන් ගත්තේ සෙලෙයින් රිවර් මගිනි. මෙම මොංගෝලියාවේ උතුම් කඳු අතරින් හුඟක් සීතල වියලි බිම් මත පටන්ගෙන ලකේ බයිකල් වෙත ගලා යයි. එය ලොව ගැඹුරුතම සහ පැරණිම ජල සේරමයි. යෙනිසි ගඟ සයිබීරියානු ජීවිතයේ මූලික මාර්ගවලින් එකකි. යෙනිසි ගඟ වර්ෂයේ 8ත් 9ත් මාසවල හීනමෙන් හා ඉසුරුමෙන් කැට වී සිටිනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මේ වගේ තවත් වීඩියෝ ඕනි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් බටන් එක ඔබන්නත් අමතක කරන්න එපා.